ලංකාවේ වයස 18 සම්පූර්ණ වෙලා නම් විවාහ වීමට අවශ්‍ය අනෙක් නීතිමය සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් නීත්‍යානුකූලව දෙන්නෙක්ට විවාහ වෙන්න පුළුවන්. ඒත් විවාහ වීමට නොහැකි යම් ඥාති සම්බන්ධතා කීපයක් ගැන විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 16 වෙනි වගන්ති යටතේ පෙන්වා දීලා තියෙනවා. මේ අනුව මේ ඥාති සම්බන්ධතා තියෙන අය විවාහ වුණොත් ඒ විවාහය සම්පූර්ණයෙන්ම නීති විරෝධී විවාහයක් වෙනවා. මෙන්න මේවා තමයි ඒ ඥාති සම්බන්ධතා වෙන්නේ. විවාහ වෙන කෙනා පිරිමි කෙනෙක් නම් Tamanගෙන් පැවතෙන්නන් සමග විවාහය. තම පූර්ණ හෝ අර්ධ සහෝදරියන් සමග විවාහය. තම පූර්ණ හෝ අර්ධ සහෝදර සහෝදරියන්ගෙන් පැවතෙන්නෙකු සමග විවාහය. බිරිඳට වෙන විවාහකින් ලැබුණු දරුවෙකු සමග විවාහය. පුතාගේ වැන්දපු බිරිඳ සමග විවාහය. මුණුබුරාගේ වැන්දපු බිරිඳ සමග විවාහය. පියාගේ වැන්දපු බිරිඳ සමග විවාහය. මුත්තාගේ වැන්දපු බිරිඳ සමග විවාහය. විවාහ වෙන කෙනා ගැහැණු කෙනෙක් නම් පූර්ණ හෝ අර්ධ සහෝදර සහෝදරියක සමග විවාහය. පූර්ණ සහෝදරයෙකුගේ පුතෙකු සමග විවාහය. පූර්ණ සහෝදරයෙකුගෙන් පැවතෙන්නෙකු සමග විවාහය. තම ස්වාමි පුරුෂයා වෙන විවාහකින් ලද පුතෙකු සමග විවාහය. මේ විදිහට පෙන්වලා දෙන ඥාති සම්බන්ධතා ඇති අය විවාහ වුණොත් ඒ විවාහය සම්පූර්ණයෙන්ම නීති විරෝධී විවාහයක් වෙනවා වගේම තමයි නීත්‍යානුකූල නොවන විවාහයක් වෙනවා. ඒ වගේම ඒ වගේ ඥාති සම්බන්ධතා තියෙන අය විවාහ වුණොත් සහ කායික එක්වීම වුණොත් ඒක ව්‍යාපිචාරය කියන අපරාධමය වරද බවට පත් වෙනවා. ඒ නිසා මේ වරද ඔප්පු වුණොත් අධිකරණයට පුළුවන් වසරක බරපතල වැඩ ඇතිව හෝ නැතිව සිරගත කරන්න. මෙන්න මේ தത്വෙට තමයි විවාහ වීමට නොහැකි ඥාති සම්බන්ධතා තියෙන කෙනෙක් එක්ක විවාහ වුණොත් ඔයාට මුහුණ දෙන්න වෙන தത്വෙ වෙන්නේ. එහෙමනම් අපේ channel එක subscribe කරගෙන bell button එකත් click කරගෙනම යන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක ආයෙත් එකතු වෙන්න. ඔබට සුබ දවසක් වේවා.